අයියේ එපා. මාව මරන්න එපා. ක්‍රිෂ්ණා දෙවියන්ගේ උපතෙහි කතාංගය. දුර ඈත අතීතයේ දඹදිව මතුරා නගරයේ පාලනය කළේ අතිශය ක්‍රූර දුෂ්ට රජෙක්. ඔහු නමින් කංසවිය. තමන්ගේම පියා වූ උග්‍රසේන රජුව පවා සිරගෙට දාලා බලය අල්ලගත්ත කංසට කිසිම කෙනෙක් ගැන අනුකම්පාවක් තිබුණේ නැහැ. නමුත් මේ දුෂ්ට රජුට දේවකී කියලා අතිශය රූමත් ගුණවත් නැගෙනියක් හිටියා. කංස අයට පුදුම විදිහට ආදරය කළා. දේවකී කුමරියගේ විවාහය යදු වංශයේ අතිශය ගුණවත් කුමරෙක් වුණු වසුදේව සමග සිදු කෙරුණා. තමන්ගේ නැගෙනියගේ තියෙන ආදරය නිසාම විවාහයෙන් පස්සේ ඔවුන් දෙදෙනාම රථයේ නංවාගෙන ඒ රථය පදවාගෙන ගියේ කංස රජතුමාමයි. ඔවුන් ඊටමත් සතුටින් ගමන් කරමින් ඉද්දී එකවරම මුළු අහසම කළු කරගෙන මහා කුණාටුවක් ආවා. ඒ අඳුරු අහසින් මුළු ලෝකයේම දෙදරන තරමේ මහා ගාම්භීර අద్භූත කටහඬක් ඇහුණා. මෝඩ කංස, නුඹ මේ ආදරයෙන් අරගෙන යන නුඹේ නැගෙනියගේ කුසින් උපදින 8 වෙනි දරුවා නුඹව ඝාතනය කරනවා නියතයි. තමන්ගේ මරණය ගැන අහපු ගමන් කංසගේ තිබුණු ආදරේ ඔක්කොම වෛරයකට පෙරළුණා. ඔහු වියරුවෙන් තමන්ගේ කඩුව අතට ගත්තා. මාව මරන්න දරුවෙක් හදන්න කලින් මම තෝව මරා දානවා කියාගෙන කංස දේවකීගේ බෙල්ලට කඩුව තිබ්බා. අයියේ එපා. මාව මරන්න එපා. වසුදේව වහාම ඉදිරියට පැනලා කංසට වැඳලා දේවකීව මරන්න එපා කියලා කන්නලව් කළා. මහරජ, ඇයගෙන් ඔබට අනතුරක් නැහැ. ඇයට ඉපදෙන හැම දරුවෙක්වම ඉපදුණු ගමන් මම ඔබට ගෙනත් දෙන්නම්. වසුදේව කියන්නේ කවදාවත් බොරු කියන කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා කංස එක කෝන්දේසියක් පිට ඔවුන්ව ජීවත් කරවන්න තීරණය කළා. එදා ඉඳන්ම දේවකී කුමරියවයි වසුදේව කුමරයාවයි අතිශය අඳුරු භයානක සිරගේක දැඩි රැකවල් මැද හිර කරලා තිබ්බා. කාලය ගත වුණා. පොරොන්දු වුණු විදිහටම දේවකීට දරුවෙක් ලැබුණු ගමන්ම අර ක්‍රූර රජතුමා සිරගෙට ආවා. තමන්ගේ මරණයට තියෙන බිය නිසාම කංස ඒ අහිංසක දරුවන් 6 දෙනෙක්වම කිසිම අනුකම්පාවක් නැතුව ඝාතනය කළා. 8 වෙනි දරුවා එනකන් මුළු ලෝකයේම බලාගෙන හිටියා. දරුවන් 6 දෙනෙක් අහිමි වුණු දේවකී තමන්ගේ 7 වෙනි දරුවාව කුසින් දරාගෙන ඉද්දී ඒ දරුවාවත් කංස මරාවි කියලා දැඩි බියකින් පසු වුණා. නමුත් විෂ්ණු දෙවියන්ගේ මායා ශක්තිය වූ යෝග මායා දේවිය සිරගෙදරට පැමිණ දේවකීගේ කුසේ සිටි ඒ දරුවාව රහසින්ම වෙනත් මවකගේ කුසකට මාරු කළා. ඒ දරුවා රෝහිණී දේවියගේ කුසින් බලරාම ලෙස උපත ලැබුවත් දුෂ්ට කංස හිතුවේ දේවකීගේ 7 වෙනි දරුවා කුසේදීම විනාශ වුණා කියලයි. දැන් ඔහු බලාගෙන හිටියේ තමන්ගේ මරණය ගෙන එන 8 වෙනි දරුවා එනකන්. අවුරුදු ගණනාවක් සිරගෙදර දුක්විඳ දේවකීට සහ වසුදේවට කංසගේ විනාශය අරන් එන 8 වෙනි දරුවා ලැබෙන්න නියමිත දවස උදා වුණා. එදා මහා කුණාටු සහිත බියකරු රාත්‍රියක් වුණත් මධ්‍යම රාත්‍රිය විද්දී සිරගෙදර පුදුමාකාර ආශ්චර්යයන් සිද්ධ වෙන්න පටන් ගත්තා. කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව වසුදේව සහ දේවකී බැඳලා හිටපු මහා යකඩ දම්වැල් ඉබේම ගැලවිලා බිමට වැටුණා. ඒ වගේම කිසිම කෙනෙකුට අරින්න බැරි සිරගෙදර යකඩ දොරවල් එකින් එක ඉබේම විවෘත වුණා. ඒ අඳුරු සිරගෙදරට එකවරම මහා දිව්‍යමය ආලෝකයක් ගලාගෙන ආවා. මහා විෂ්ණු දෙවියන් තමන්ගේ දිව්‍යමය ස්වරූපයෙන් ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. දේවකී සහ වසුදේව භක්තියෙන් යුතුව නමස්කාර කළා. මහාදේව, ඔබ වහන්සේම අපේ දරුවා වී ඉපදීම අපිට මහා භාග්‍යයක්. ඉන්පසු ඒ මහා දිව්‍යමය ස්වරූපය අතිශය සුරතල් අඳුරු නිල් පැහැති කුඩා බිලිඳෙකු බවට පරිවර්තනය වුණා. මේ තමයි ලෝකයේ රකින ශ්‍රී ක්‍රිෂ්ණා. මේ වෙලාවේ වසුදේවට අහසින් මහා අద్භූත කටහඬක් ඇසුණා. මේ දරුවාව කංසගෙන් බේරා ගන්න ගෝකුලයේ ඉන්න නන්ද සහ යශෝදා වෙත ගෙන යන්න. යශෝදාට අද ඉපදුණු කුඩා දැරියව මෙහෙට ගෙනවිත් මේ දරුවාව ඒ මව ළඟින් තබන්න කියා ඒ හඬ වෙඩිදුරටත් කිව්වා. වසුදේව කුඩා දරුවාව කූඩේක තබාගෙන තම හිස මත තබාගෙන සිරගෙදරින් එළියට ආවා. නුවර සියලුම මුරකරුවන් තද නින්දක
පිටත මහා කුණාටුවක්. නමුත් ඔහුට ගෝකුලයට යන්න නම් අතිශය ඡණ්ඩ වෙලා තිබුණු යමුනා නදිය තරණය කරන්නම වෙනවා. ගඟ පිටාර ගලලා රළ ගෙඩි අහස උසට නැගලා තිබුණා. නමුත් Tamanගේ දරුවා ගැන තියෙන ආදරය නිසා වසුදේව කිසිම බියක් නැතුව ගඟට බැස්සා. එකවරම පුදුමාකාර ආශ්චර්යයක් සිද්ධ වුණා. ක්‍රිෂ්ණා තරුවාගේ පය ගඟේ ජලයට ස්පර්ශ වූ සැනින්ම අර ඡණ්ඩ වෙලා තිබුණු යමුනා නදිය එකවරම සංසුන් වුණා. කුණාටුවෙන් වැටෙන මහා වර්ෂාවෙන් දරුවාව බේරාගන්න හිස් දහසක් ඇති අනන්තශේෂ මහා නාගයා දිය යටින් මතුවී දරුවාට කුඩයක්සේ ආවරණය දුන්නා. දිව්‍යමය ආරක්ෂාව යටතේ වසුදේව ඊටමත් ආරක්ෂිතව යමුනා නදිය තරණය කරලා ක්‍රිෂ්ණා දරුවාවත් අරගෙන ගෝකුලයට ළඟා වුණා. වසුදේව කුමාරයා ගෝකුලේ හිටපු නන්ද ගම්මුලා දෑනියාගේ නිවසට රහසින් මැතුළු වුණා. මුළු ගෝකුලේම දිව්‍යමය මායාවකින් තද නින්දකට වැටිලායි හිටියේ. වසුදේව කිලිම්ම යශෝදා මෞතුමිය නිදාගෙන හිටපු කාමරයට ගියා. ඔහු තවන්ගේ අත් දෙකේ හිටපු දිව්‍යමය ක්‍රිෂ්ණා දරුවාව ඊටමත් ආදරයෙන් යශෝදාගේ තුරුලෙන් තිබ්බා. ඊට පස්සේ කඳුළු පිරුණු දෑසින් යුතුව යශෝදාට ඉපදිලා හිටපු ඒ කුඩා දැරියව යෝගමායා දේවියව තමන්ගේ කූඩේට දාගත්තා. වසුදේව ආපහු ඒ විදිහටම යමුනා නදිය පැනලා මතුරාවේ අඳුරු සිරගෙදරට ආවා. ඔහු සිරගෙට ඇතුළු වුණු ගමන්ම ආපහු අර යකඩ දොරවල් ඉබේම වැහුණා. මායාව අවසන් වුණා. අර කුඩා දැරිය එකවරම හයියෙන් අඩන්න පටන් ගත්තා. දරුවාගේ හඬ ඇහුණු ගමන්ම සිරගෙදර මුරකරුවන්ට එකවරම නින්දෙන් ඇහැරුණා. 8 වෙනි දරුවා ඉපදිලා. මුරකරුවන් වහාම දුවගොස් නිදාගෙන හිටපු කංස රජුට මේ භයානක ආරංචිය දුන්නා. තමන්ගේ මරණය ගෙන එන දරුවා මරා දාන්න කංස වියරුවෙන් වගේ කඩුවත් අරගෙන සිරගෙදරට කඩාගෙන ආවා. අයියේ මේ ඉන්නේ ගෑනු ළමෙක්. අහස් වාක්‍යය කිව්වේ පිරිමි ළමෙක් ගැන. අනේ මේ අහිංසක දුවව මරන්න එපා. දේවකී කන්න ලව් කළා. නමුත් ක්‍රූර කංසට කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ. දරුවාව උදුරාගත්තා. මාව රවට්ටන්න බෑ. ගෑනු වුණත් පිරිමි වුණත් මම මරනවා. කංස ඒ අහිංසක කුඩා දැරියව සිරගෙදර කළු ගලේ ගහලා මරන්න උඩට ඉස්සුවා. නමුත් එකවරම අද්භූත දෙයක් සිද්ධ වුණා. ඒ කුඩා දැරිය කංසගේ අත් දෙකෙන් ලිස්සලා අහසට ගියා. අහසට ගිය ඒ ආලෝකයේ මැදින් අත් 8ක් සහ දිව්‍යමය ආයුධ තියෙන මහා බියකරු යෝගමායා දේවිය මතු වුණා. මෝඩ කංශ. තෝ මාව මරන්න හැදුවට වැඩක් නෑ. තෝව විනාශ කරන උතුමාණන් මේ වෙද්දිත් වෙනත් තැනක සුරක්ෂිතව ඉපදිලා ඉවරයි. කියා දේවතාවිය නොපෙනී ගියා. කංස භීතියෙන් වෙවුලද්දී එහා ගමේ ගෝකුලේ මිනිස්සු නන්දට සහ යශෝදාට ලැබුණු ඒ අලංකාර නිල් පැහැති පුංචි පුතාගේ උපත මහා උත්සවයකින් සමරමින් හිටියා. ලෝකය බේරගන්න ක්‍රිෂ්ණා ඇවිත් ක්‍රූර කංස රජුගේ අවසානය සිදුවන්නේ කෙසේද? ඉදිරියට එන තීන කතාංග පෙළෙන් බලාපොරොත්තු වන්න.